එන්න දැන් සම්දි ගාලා මල් දුන්නා. ඉබෝ දෙනුව ගෙන කපලා දුන්නා. මට පැහි ගෙඩියක් දෙන්න කිව්වා. උයලා කන්න. පැහි කියන්නේ මොකද? ඒ තරම් කියන්නේ. ඉතින් අපි පොලොස් නේ කියන්නේ පොලොස් ගෙඩියට. මේ කවුද නුවාලා සානිකාල ඒ කට්ටිය කියන පැහි කියන්නේ දැන් මම ගානේ අයියා පැහි කියන නෑ. මේ පොලොසුයි මැල්ලුම් කන්න දෙන්න. මගේ ආසමදී මැල්ලුම් කන්න පොලොස් කන්න. අපේ ගෙදර නැති කරන්න බෑ අපේ ගෙදර. මට මගේ ආසමදී. ඊට පස්සේ ඔය මල පැන මේ දාසිකන් දරුමාමෙන් ගියාලු මම ගස් නම හැරලා ගස් නම දෙයකේ හැදෙන එක ගෙඩියක් අරන් ගොන්න ඔක්කොටම බෙදලා දෙක තමයි මම කරා. දැන් ලෙවල් දාලා තියෙන මොනවද? මේ කරලා ඒ ගේම පොඩින් ඒගොල්ලෝ යන්නේ මල්ලි එහෙනම් පැහිච්චාම ගමු කිව්වා. ඉතින් මූ ගියාලු ඉතින්. මම කාමාරේ කිලෝ දෙක තුනකුයි මේ රුපියල් 4,000ක් වුණා කාන්නේ බලපැටිකු අරන් එන්න කියලා. කිලෝ දෙක තුනක්. ඇති ගිනාන මට මං බැලුවා ගස් ටිකේ නැගලා පැහිච්ච නෑ දැන්. මං හිතන්නේ මේ කිරිකොස් කන්න ඉදෝල කන්න මූට. මොන පාගියටයක් වද මූට පේන්නම රුවන් වෙලා ගේනවා කියනවා මම කියනවා ගෙඩි 300 වෙද්දි මුද පැණිමලක ගහක් ඒක මීටරේ ලොකු නෑ. මූ ඉල්ලන්නේ පොලොස් ඉල්ලන්නේ. ඉතින් පැහිනි ඉල්ලන්නේ පැහිච්චනේ අපි දන්නේ. ඊළඟ සින්දියා ගුවා නෑ චන්දියා ඔය කියන්නේ පොලොස් කියලා. මං වයියෝ මට මේ ඕන තරම් දෙන්න කියලා ගෙඩි 8ක් කලා අනේ ඉච්ච මං වරපෑ. ඉතින් පැහි වුණා කියලා කියන්නේ පොඩ්ඩ පැහින එක. ඒකටයි පැහි කියන්නේ. අපි කියන්නේ පැහිච්චම් පැහිච්ච නෙවෙයි මම. දැන් මොවා කිව්වා පැහි නැද්ද කියලා. ඔය ලෙවල් දාන්න මොනවද එතකොට? දැන් බලන්න කීව ලෙවල් දාලා තියෙනවද? ඒක